राधे राधे गोविंद राधे राधे गोपाला राधे राधे गोविंद राधे राधे गोपाला हरि ओम हरि ओम Hi guys, වෙලාව හරියටම පාන්දර 2:47යි. අද අපි යන්නේ මන්දාරා නුවර සෙට් එකත් එක්ක කතරගම යන්න හදන්නේ. ඉතින් මේ දැන් ලෑස්ති වෙලා ගමන් ඉන්නේ. දැන් අම්මට හොරෙන් තමයි ලෑස්ති වෙන්නේ. නැත්නම් මේ නැත්නම් විතර කට්ටිය නෙදී ඔක්කොම. මම 10 ගන්න නතර කියනකොට මම නින්නේ කියේ නැහැ. මම හා එකට හදනවා සූබරක් කියලා. ආන්ත කරන්නේ ඕඩි. ගිලාරෝ තාරක නිදියද මාරනද උස්සගෙන උඹම ඉන්න නොපෙටි බෑ ක්ලාස් එකෙන් දී ගෙදර වුද අපි කොහොමද පපටිය ගෙදර වුද තාරක Dogma. Standing. Gimana? Atau fault ni? Ya kau giat kata tu kan? Mana renda parak kan? Dua tara kan? Ada ni orang ada. Ada ni. Eh? Kayak dia bilang ini beti matu. කැමතියා බලගෙන බැතිමතු උනේ. අපේ දැන් කොහෙද ඉන්නේ මචං? අපි සර්විස් සෙන්ටර් එකේ ඉන්නේ. සර්විස් සෙන්ටර් කොහෙද? සර්විස් සෙන්ටර් වැලිපැන්න. වැලිපැන්න. සර්විස් සෙන්ටර් වැලිපැන්න ඉන්නේ. දැන් අපි කෙලින්ම කතරගම. Mari gian bisa. Parah. Halo, අපි දැන් තමයි කතරගමට බැස්සේ දැන් යනවා. Mari gian. අපි ඉතින් ආවා. බලමු මොකද වෙන්නේ කියලා. එළඟ තෙල් පහනක් ගන්න බෑග් එක මම තියාගෙන එළඟ තෙල් පහන් තියෙන්නේ මල් එකට 100යි පහන්ට 100යි 200යි මේක 150යි ඒක කලගන්න කොහොමද පහනක් දෙන්න 100යි අතෝඩ එන්නක් ගාලා අඩෝ කටවරද්ද ගන්නවද ඇයි මේ වීඩියෝ කරන්නේ ඉන්න කෙනේ මට guys අපි කතරගම මණික්කඟ තරණය කරන්න යන්නේ මණික්ක ගහරා අපි යනවා guys හරි අම්මට දෙන්න බඩුවට කියන්නේ කෙවින් නගලන් දේවා කෙවින් බලාගෙන ඉන්න ඒ මගේ මේක ඇතුලේ තියෙන මේක ඇතුලේ තියෙන හෙඩ්සෙට් එක ඒක ගන්න මේ අතුරු අතේ කමන්නේ ඕන ගන්න හරියට අල්ල ගන්න ඔක බෑග් එකට දාගන්න දාන්න බෑ අල්ල ගන්න මින් බලාගෙන කරාත්ම සරම අරගෙන ආචිනේ සෙට් එක හරිනු තාරකමුට
අපිට පාලමේ යන්න තිබ්බනේ. මේ ගම් බලාගෙන සිටිනවා. හොඳට තමයි. සෝයිනේ. මොකද මේව තමයි. මාද? දිගාරියන් තේරුණා. එන්න. යයන්. බෙදන් කොහොමද අපි යද්දි වෙනවද ස්ටයිල් ini तीन रुपया दिखा के बोलो तो टिया මේක 30යි. टिया है अभी गणना करूँ बड़ा මේක 200ක් යන්නද මේකේ හිලවලට. රුපියල් 500ක් දාපන්. කැලේ අතර කියන ගෙඩිය. අන්නස පෙත්තයි දාලා දෙන්න. චූටි ගෙඩියක්. ඕයි රුපියල් 500ක් වත් නැහැ. 500ක් නෑ. ඔව් 500ක් නැහැ. एक दो से प्रॉफिट මේ එක ගෙඩියක් කපලා මම හිතන්නේ කම ගාලා බලන්න මේ අල්ලන්න ඕනේ නෑ. මාර බා අල්ලන්න නේ මම. तुम्हें शो आमगा दीदा नहीं හොඳ නේ. पलतु रोटी के मो दीदा नहीं එළියම මුලාවක් තියෙන දෙයියෝ ඉස්සරහට දාගෙන මුලාවක් කරා. पुलाव මහකුණත් සිද්ධ වෙනවා අතන. කකෝ කුමක්කෝ සිද්ධ වෙනවා. එච්චර අපිට දැනට කියන්න පුළුවන්. නේ අපිට පෙනියන කුමක්කෝ දෙයක් දේවල් අපිට සිද්ධ වෙනවා අපි දන්නේ නැහැ පොලිම් බලන්න. තාම පොලිම තියෙන කිලෝමීටරයක් විතර. කුමක්කෝ සිද්ධ වෙනවා ගානට හරි ගහනවා එහෙනම් අපිට. අතන ගිහින් දැනගන්න ඕනේ මොකද්ද වෙන්නේ. මේ අතරගම ඉන්නේ පොලිස් එකයි. මේ පොලිස් පටන් ගන්නනේ. අතරගම දෙයි මේවා දන්නවනම් හරියට මේ පටන් ගන්න මේ बिजनेस පරණ බිස්නස් පරණ රුපියල් 2000ක පළතුරු වට්ටිය කේල් මේ බලන්න කේල් මේ ඒ ඔබ ඔප්පිය දාගෙන දේවාලය තුලනේ එවන් එහෙම කරන්නේ දෙවියොන්ට දෙනේවද දැන් අහුව හැකලා දෙවියොන්ට කරනේව දෙනේවට ඔහොම කරනවද हाय गाइस අතරම ඔයගොල්ලෝ කතරගම වෙනවා නම් සුදු ඇදගෙන මෙන්න නේ සුදු ඇදගෙන මෙන්න නැත්තම් අමාරු වෙනවා හරි රස්නී කතරගම මේ මතකතුව ඔයගොල්ලෝ කිරිවේට යනවා නම් නැත්නම් දේවාලට යනවා නම් වාහනේ සෙටප් කරවල යන්න එපා සෙටප්ුත් එක්ක යන්න මොකද එද්දී ඔයගොල්ලන්ට පොළව රත් වෙලා තියෙන්නේ හරි අමාරු වෙනවා ඒක හින්දා අනිවාර්යයෙන්ම සෙටප් අරන් ගිහලා මග දාලා යන කොහේ තැනක නැත්තම් එද්දි බලන්න අමාරු වෙනවා. මොකද දවල් වරුවේ පට්ටම රස්නයක් තියෙන්නේ හරිම අමාරුයි කතරගම මේ පොළව. ඉතින් බලමු අපි මොකද කරන්න කියලා. අතන කතරගම ගොඩාක් කමර්ෂියල් වෙලා තියෙනවා කියන මිනිස්සු ගොඩාක් කමර්ෂියල් වෙලා තියෙන කියන්නේ ආගමකට එහා ගිය බිස්නස් එකක් තමයි දැන් කතරගම ඇත්තටම වෙන්නේ අපිට පේන්නේ. Hi guys. අපි අද සෙල්ල කතරගමට යනවා. ඒක ෂෝක් කනේ. අල්ලලා ඉවරලා වෙරෙන්න බලන්න. ඒ සමාජයකට පස්සේ අපි සෙල්ල කතරගම ආවා. අපි මොකද මේනෙට සෙරප්පු දෙක හදත් එක. ඉන්නේ සෙරප් දෙක බලමු අපි. සෙන්ටර් දෙක දාගන්න. ඉන්නේ සෙරප් දෙක බලමු අපි. හරියන්න ගණපති බෝලෙට දාස් මල් එක. ඉන්නේ සෙරප් දෙක. දැන් සෙල්ල කතරගම බලා යනවා ඉතින්. අයන්. ඔක්කොම බෑස්. Yes. මන්දාරම් නුවර ගෲප් එකේ පළවෙනි ට්‍රිප් එක කතරගම. නෑ.
Fried rice. So delicious. Guys, good morning. Ada api kita කතරගම ට්‍රිප් එකේ දෙවෙනි දවසේ. ඉතින් අපි යනවා ගෑල්ලමයි බලන්න. අපි කොල්ල දෙන්න යනවා ගෑල්ලමයි බලන්න. මේ අපි කොල්ල දෙන්න. අපි දරුවෝ දෙන්න. ඔව් මේ තාත්තා. අපිට දෙන්නේ. කො අපි කාන්තාවර්ෂේ එක කාන්තාවයි ඉන්නේ. කාන්තාව දෙන්නෙක් ඉන්නවනේ. මේ ලැට් එක ආශාවරි මොකද්ද මම? මොදේ නිදාගෙන හිටියා. හරි. මාව බලන්න. කොහොමද? ඔව් මම බලන් තමයි හැරෙව්වා මම උගේ මෙසේජ් ඔයාගේ සැමියා බලාගත්ත හොඳද? හරිද? බදාගත්තා. පොඩි හිටියා. කකුල දැම්මද? කකුල දැම්ම. තනි වෙච්චීට දෙන්න. අපි වෙන ටවරක් තිබ්බද? හා? නෑ ටවරක් තිබුණේ නෑ. තවල් තිබ්බා? තවල්යක් තිබ්බා? නෑ අපි රැක් තිබ්බේ? අල්මාරියක් තිබ්බා. අල්මාරිය තිබ්බා බං තවල තිබ්බා රැක් තිබ්බේ. රැක් එක ගන්න තමයි කිව්වේ. කො අපි හරි තරි ලොකෝමල දෙන්න. කාලගෙන දෙන්න. ලොකෝ අම්මේ. කොහොමද කියන්නේ? මට සිරිගෝ. අයියෝ. මේ හොඳට ඉන්නන්නේ මේගොල්ලෝ. අපි තමයි පෙරේතේ වගේ. මේගොල්ලෝ ලස්සන. යා කොහෙද? යා. ඒ සබ් යනවා දැන්. ගයිස් අන්න දැන් අපි ඇත්තිහනේ පිටත් වෙන්න ලෑස්තිලා ඉන්නේ. කට්ටිය ලහි සූදානම් වෙනවා මිරිස්සට යන්න. මිරිස්සට ගිහිල්ලා අපි හම්බුවා. අපි කොහෙද ඉන්නේ? නෑ මේ අපි කොහෙද ඉන්නේ? හරිද? අපි කොහෙද ඉන්නේ? පිරිස්සේ අපි තේ බොන්න යන්නේ. හරිද? අපි තේ බොන්න යන්නේ guys. ඒ හැලේ. හරි. කිරිට බලන්න. මේ කාට කිරිටෝපියක් කරනවා නම් මේ කාට. ගානද? කිරිටෝපිය දින සිම්බල් ගහනවා. නෑ එහෙනම් පාවනා කියලා ෆොටෝස් එකක් කරා මෙහෙම දාන්න ඕන වීඩියෝ එක. හරිද? නැත්නම් අර ස්පෙල් එක කරන්න. අන්තිම ස්පෙල් එක කරන්න. හරිද? ට්‍රිප් සමරි. මේක ට්‍රිප් සමරි. හරිද? එක එක්කෙනා ට්‍රිප් එකේ සමරි එක
බිමින්ද පටන් ගමු. හරි. හැබැයි කියලා යන්න බෑ. ඔක්කොම ඉන්න ඕනේ. යන්න බෑ. හරි. ට්‍රිප් එක හරිම ෂෝක්. ගොඩක් එන්ජොයි කරා. කතරගම ගියා, අපි සෙල්ල කතරගමත් ගියා. තොටිල්ල හම්බුන්නේ නැහැ හැබැයි නිෂු සෝරි. ඊට පස්සේ මෙතන තැනත් හරිම ලස්සනයි. ෂෝක් මන්දාරම් නුවර අපේ දෙවෙනි වන්දනා ගමන. තුන්වෙනි එක මේ පන්සල් නොයා වෙන තැනකට යන්. ඒක ටිකක් සැර වැඩි බලමු අපි. ඔව් මේ ඉතින් තව තවත් මේ වගේ ගමන් බිමන් යන්න අපේ අවස්ථාව උදා වේවා. සාදු සාදු සාදු. ඌටක යලුත් එක ඔෆිස් එකේ කටියට එක ආව ෆස්ට් ට්‍රිප් එක යාගේ යාරි ඉස්කෝලේත් එක්ක නම් මා කොහමද එතකොට රටවට යනවා. තව යයිද දන්නේ නැහැ. මට මේ ට්‍රිප් එක මේ අපහසුයි ඒ වුණාට මමත් එන්ජොයි කරා. මේ ලස්සන තැන හොයලා දුන්නට තීනි thank you. වන්දනා ගමන් දෙවෙනි එක වුණාට අපි එන්ජොයි කරානේ ෆස්ට් එකයි මේකයි වගේම ආෆ්ටර් ඉෆෙක්ට්ස් නැති වෙයි කියලා හිතනවා. සිරිපාදේ වගේ. අපි අපෝ එකක් අනිවාර්යෙන් යන්න. thank you. අපි ආපු දුරම නේ ලොන්గ్ ඩිස්ටන්ස් ට්‍රිප් එකනේ සිරිපාදේ. සිරිපාදේට අපි ආපු දුරයිනේ මේකනේ. මේක දුරයිනේ. දුරයි. එතකොට අපි ඉතින් ගොඩක් අර working environment එකකින් ඉඳන් මෙහෙම එකක් කෙන එක හොඳයි. හොඳයි එන්ජොයි කරන්න පුළුවන්, ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න පුළුවන්. සෑහෙන දේවල් කරගන්න පුළුවන්. සමහර බැඳලා නැහැනේ. ඊට දුන්නා නම්. ඉතින් ඕක තමයි යට කියන්නේ. මේ අවුරුදු පාපු පළවෙනි ට්‍රිප් එක. සිරිපාදේ කොයි කාලෙද? දෙවෙනි ට්‍රිප් එක. අපි ඔක්කොම සතුටු වුණා. මගෙත් ඒ අමාරුවෙන් විව්වට thank you. ඉතින් මන්දාරම් නුවර ගෲප් එක මෙහෙම ඉතින් ඉඳලා රිසෙට් වෙන එක ගොඩක් වටිනවා. අපි ඉතින් කන්න බොන්නත් අරගෙන යනවනේ නිතරම වගේ. ඉතින් ට්‍රිප් එකක් යන එකත් මාර වටිනවා. ඉතින් හැමෝම ඉතින් ගොඩක් වැඩ කටයුතු වලයි ගෙවල් වල ප්‍රශ්නයි ඔක්කොමත් එක්ක ඉතින් හැමෝම බැලන්ස් කරගෙන කොහොම හරි මේ වගේ ට්‍රිප් ආර්ථික ගැටලු අනම්මන ඔක්කොම මේ ප්‍රශ්න නැද්දි ඉතින් මෙහෙම ට්‍රිප් එකක් එකෙන් හොඳයි. ඉතින් අපි ඉස්සරහට දිගටත් මෙහෙම හම්බෙමු දිගටම මේ යාළුකම් පවත්වාගෙන යමු කියලා ඉතින් කියනවා. hi guys. මේ නෑ අතර මේ මට ගොඩම සතුටුයි නේ අපි සෙට් එක එකට ඉන්න එක. මේ කියන්නේ තව දවසක් ඉන්න ඔව් කියන්නේ අනේ මන්ද මේ තව දවසක් ඉන්න තිබ්බනම් හොඳයි මේ වයිබ් එකේම. මෙතන අපි කොහේ හරි ගමන්න අපි සෙට් එක එකට ඉන්න දෙනවා නම් මම කැමතියි. මේ දුකකට තියෙන්න දැන් අපි දැන් යන වගේ වල්වලට ගිහිල්ලා ඉතින් මේ වයිබ් එක නැති වෙනකොට හැබැයි මේ අමාරු විදිහට අපි එන්ජොයි කරා. මේ අපි ආයේ ට්‍රිප් එකකින් මේ ඉක්මනට හම්බෙමු. මේ ෆයිනල් ෆීඩ්බැක් එක. ඇත්තටම අපිට ක්‍රෙඩිට්ස් දෙන්න තියෙනවා. අපේ රියදුරු දෑත් දීපලට දෙවි පිහිටයි තිලිනි හරි වාහන වලට එසේ වේවා ස්තුතියි. ඉතින් අපේ කතරගම ට්‍රිප් එක මේ ඇත්තටම මේ මම කතරගම එච්චර ලොකු ඉන්ට්‍රස්ට් නෑ කතරගම. වන්දනා මොකද කතරගම ඇත්තට අපිට දැන් තේරෙනවා කතරගම වෙලා පුතුට එන්ජොයි කරන්න තැන් නැහැ ඇත්තට. ඒ වන්දනා කේස් එකම තමයි තියෙන්නේ. ඒත් අපි මේ ලොකේෂන් එකත් එක්ක වෙනස් වුණා. මම බලාපොරොත්තු නොවෙච්ච ලොකේෂන් එකක්. මොකද කතරගම වෙලා මේ වගේ තැනක නතර වෙලා නැහැ මං ඊට කලින්. නිකන් අර කාමර වගේ සීන් වගේ තිබ්බට මේ තැන සුපිරි. ජය වේවා. ඊළඟට මන්දාරම් නුවරදී හම්බෙමු. ජය වේවා. මේක ෆොටෝ යන්නේ මේක සෙල්ෆි වීඩියෝ එකක්. අන්තිම වීඩියෝ එක. පවර දතු. ඔව්. මේ රුමේෂ් මෙහෙම ඉඳලා.